10 මාරන 10 මාරයි කියලා දාගන්න. දැන් මොනවද කියලා දාගන්න. අපි කියන මල් පොකුරු වද මල් කියලා. පොකුරු වද මල් මේන් දාගන්න පළවෙනි එක අයිටම් එක පොකුරු වද මල්. ඔයා ගෙනාපු ප්‍රමාණය කිලෝ එකක් ගෙනාවා කියන්නකො 1 kg ගෙනාවා. එතකොට මේක මැෂින් එක දාපු ටයිම් එක 10:30. ඊට පස්සේ එතකොට ඔයා දන්නවා මේක අපි පැය 6ක් හරි 8ක් හරි කියන පස්සේ ගන්න පැය ගත්ත වෙලාව. ඒ කියන්නේ එළියට ගත්ත වෙලාව මේ අවුට් කරපු ප්‍රමාණය. දැන් ඔයා කිලෝ එකක් ගෙනාවා නම් අවුට් උනේ බර බැලුවා අන්තිමට ග්‍රෑම් 100යි. එතකොට ඔයාට කැල්කියුලේට් කරගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් ඩ්‍රයිව් කරන්න ඔයාගේ යුනිට් ගාණක් ගිහිල්ලා තියෙනවා. එතකොට කොච්චර ප්‍රමාණයක්ද ෆයිනල් ප්‍රොඩක්ට් එක ආවේ. අර කොස්ටින් එකට ඔයා දැන් මේ ප්‍රොඩක්ට් එක කරන්න ඔය කොස්ටින් එකක් කරන්න ඕන මේක ප්‍රයිස් කරන්න. ඒකට ඔයාලට ගොඩක් වැදගත් වෙනවා අන්නේ ඩීටේල්ස් ටික. ඒක අනිවාර්යෙන් පොතක් හදාගෙන CR පොතක් අරගෙන මේන්ටේන් කරන්න. එතකොට ඔයාලට කාලයක් යද්දි අර බයිබලේ වගේ ඔක තියෙනවා. එතකොට ඔයා ටක් ගාලා වෙන කෙනෙකුට වැඩේ බාර දුන්නොත් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ වෙලාවෙදි මැෂින් එකේ එළියට ගන්න මේක. ඔයාලා ටක් ගාලා කිව්වොත් මට කිලෝ 100ක් ඕන කියලා. ඒ ඔයා වෙන කාගෙන් හරි ගත්තත් ඔයා දන්නවා මේ ප්‍රොඩක්ට් එකට මෙච්චර මල් ප්‍රමාණයක් ඕන මෙච්චර ගාණක් ඕන කියලා දාගන්න. ඒක දාගන්න. ඒ කියන්නේ ඔන් කරලා කොච්චර සාමාන්‍ය මේකේ පැය 4කට යුනිට් එකක් යනවා. එතකොට මෙන්න මේක තමයි මැෂින් එක. මෙන්න මේක තමයි හීට් සෙන්සර් එක. මේක ඩැමේජ් කරගන්න එපා. එතකොට මෙතන පේනවා ඇති මේක තමයි අපි ටයිම් මේ ටෙම්පරේචර් එක හදන්නේ මෙතනින්. මේකේ බල්බ් එක කියන හීට් එක දුන්නාන් පස්සේ තමයි මේ බල්බ් එක පත්තු වෙන්නේ. මෙතන ඔන් ඔෆ් ස්විච් එක මේක ෆෑන් එක. හරිනේ? එතකොට අපි මැෂින් එක කොහොම තියලා මේක හරියට සෙට් වෙනවද කියලා බලන්න එක වටයක් මෙහෙම කරකවලා බලන්න. හරිනේ? හරියට සෙට් වෙලා නැතුව ඔහොම දැම්මොත් පයින්නවා. පේනවනේ? ඊට පස්සේ මහද යන්නේ මේ කේබල් එක අරගෙන normal වගේ රයිස් කුකර් පාවිච්චි කරනවානේ. ඒ වගේ මේක එතන ප්ලග් කරගන්න තියෙනවා. හරිනේ? ප්ලග් කරගත්තා. දැන් මම ස්විච් එක දුන්නා. හරිද? දැන් ඔයාලට පේනවනේ. එන්න අස්සේ ඉන්න උසයි කියනවා. ලංගල බලන්න. දැන් එතකොට මේකේ අපි හීට් එක දීලා නැහැ තාමනේ. එතකොට මෙන්න මෙතන පේනවද ඊතල දෙකක්. එක ඊතලයක් පෙන්නනවා උඩට අනිත් ඊතලේ යටට. ඔන්න ඕකෙන් තමයි අපි හීට් එක හදන්නේ. දැන්ට මේ දීලා තියෙන මැෂින් එකට එන පවර් එක විතරයි. පවර් එක දුන්නා කියන්නේ මෙතන ෆෑන් එක විතරයි කරකෙන්නේ. ඔන්න මෙතන මයික් එකතරයක් කොපනවා. කීයක් තියෙන්නේ? 55. ඊට පස්සේ මම මේ පැත්තේ කොපනවා. ඒකේ තියෙන 77. ඒතකොට ඔක වැඩි. අපිට 77 මේ කියන්නේ මැෂින් එක ආපු මේ හරිය වෙනස් වෙලා. ඒතකොට අපි මේ කීයටද ගේන්නේ කොළ වර්ග වලටයි මල් වර්ග වලටයි 45යි 55යි හරෝ 40යි 50යි. අපි දැන් මේක 45යි 55ට ගේමුකෝ. ඒක ගේන්නේ මෙන්න මේ ඊතල දෙක මාර්ගෙන් තමයි ගේන්නේ. හරිද? එතකොට මෙන්න මේ අපි මුලින්ම කතා කරන්න ඕන හැමතිස්සෙම අඩු වගය. අඩු වගය කීයද? 45. එතකොට මේ 45 තියෙනවා වගේ වම් පැත්තේ. දැන් මේක පේනවනේ වම් පැත්තේ ඊතලේ එබුවෙන් පස්සේ තියෙන්න ඕන 45. දැන් මේක තියෙන්නේ 55. දකුණු පැත්තේ තියෙන්න ඕන වැඩි අගය 55. හරිනේ? එතකොට මම මේක හදා ගන්න කරන්නේ මම ඉස්සෙල්ලම මේ එක සැරයක් ඔබලා මේක ඔබාගෙන ඉන්න. ඔන්න දැන් බ්ලින්ක් වෙනවා. නේ? බ්ලින්ක් වුණා ඊපස්සේ මට අඩු කරන්නනේ ඕනේ. මේක 45ට එන්නනේ. එතකොට අඩු කරන්න මොන ඊතලයේද පාවිච්චි කරන්නේ? උඩට තියෙන එකද යටට තියෙන එකද? යටට තියෙන එක. ඔන්න අපි මම එක සැරයක් එවුවා ඔබාගෙන හිටියා. ඔන්න බ්ලින්ක් වෙනවා. බ්ලින්ක් වෙච්ච ගමන් මම පල්ලෙහාට තියෙන ඊතලේ පාවිච්චි කරනවා. නේ? ඒ කීයටද ගේන්න ඕන මම මේක 45ට. ඔන්න දැන් මම 45ට ගෙනාවා. දැන් මම ඊට පස්සේ දකුණු පැත්තේ ඊතලේ වැඩි අගයන්න ගේන්න ඕන. දකුණු පැත්තේ ඊතලේ මම කීයටද ගේන්න ඕන? 55ට. දැන් අපි බලමු කීයක් තියෙන කියලා දකුණු පැත්තේ ඊතලේ. ඔන්න දැන් ඒක තියෙන්නේ 77.9. මේක මම 55ට ගේන්න ඕන. ඒකත් කරන්නේ මම මේක මොකද කරන්නේ ඔබාගෙන ඉන්නවා. බ්ලින්ක් එනවා. ඒතකොට අඩු කරන්නනේ ඕන. අඩු කරන්න මොන ඊතලේද? ඒ ඊතලේමයි නේ. ඒතකොට ඔන්න ඔබාගෙන හිටියා. බ්ලින්ක් වුණා. ඔන්න අඩු කරගෙන එනවා. ඔන්න මම මේක ගේන්න ඕන 55ට දැන්. ඔන්න දැන් මම 55ට ගෙනාවා. හරිනේ. ඔන්න දැන් ඊට පස්සේ දැන් හරිද කියලා බලන්න අපි එක සැරයක් ඔන්න වම් පැත්තේ ඊතලේ එක සැරයක් එබුවා. ඔන්න 45 හරි. දකුණු පැත්තේ ඊතලේ එබුවා 55 හරි. ඔන්න දැන් මම මෙන්න මේ ස්විච් එක ඔන් කරනවා. ඒකෝට බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැක්කද මේ බල්බ් එක පත් වුණා. ඒ කියන්නේ මැෂින් එකට දැන් හීට් එක යනවා. හදිස්සියවත් ඔයාලක ටෙස්ට් කරගෙන යද්දි මෙතන හදද්දි අඩු වගේ පැත්ත අපි දැන් 45යි 55යිනේ. මේ පැත්ත වෙනවා 55. මේ පැත්ත 45ක් වෙනවා. මොකද වෙන්නේ? මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය අලුතෙන් මැෂින් එකක් ගෙනිච්චන් පස්සේ අපිට කියනවා මේ මැෂින් එකේ මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියලා. ඒතකොට අපි ඉස්සෙල්ලම කියන්නේ බලන්න කියලා
මේ මෙතන වම් පැත්තේ ඊතලයේ ඔබලන දකුණු පැත්තේ ඊතලයේ ඔබන්න. එතකොට වම් පැත්තේ ඊතලයේ ඔබේ වම් පැත්තේ යාල කියන 55යි අනිත් පැත්තේ ඔබේ වම් පැත්තේ කියන 45යි කියලා. එතකොට මැෂින් එක ඕනේ නැහැ. එච්චර ગેප් එකක් ඕනේ නැහැ. මේ පැත්ත වාගේ 45.1ක් තිබිලා මේ පැත්ත 45ක් තිබ්බත් මැෂින් එක ඕනේ නැහැ. හරිද? මැෂින් එක ඕනේ නැත්නම් අර ગેප් එක, ඒ කියන්නේ එක පැත්තක් අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන දකුණු පැත්ත වගේ. හරිද? දැන් මේක හරියට හරි. දැන් මේක තිබ්බන් පස්සේ මෙයා හීට් එක අදාළ ප්‍රමාණයට ගියන් පස්සේ මේක ඕෆ් වෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි අහන්නේ මේ බල්බ් එක නිවුණනේ කියනවා. ඒ නිවෙන්නේ අපිට මෙයාට ඕන ටෙම්පරේචර් එකට ගියන් පස්සේ එයා නිවෙනවා. ඔයාලා දැකලා ඇති ඉන්වර්ටර් AC දැකලා ඇති. ඉන්වර්ටර් තව මොනවද තියෙන්නේ? ගොඩක් ඉන්වර්ටර් AC නේ තියෙන්නේ. ඒකට ඒ වගේදී අවශ්‍ය ප්‍රමාණය කූල් කරගත්තන් පස්සේ ආය ඕෆ් වෙනවා.